නොගැලපෙන සම්බන්ධතාවලින් ඈත් වෙන්න. මේ ලෝකෙ පවතින හැමදේම කාගේ හෝ අවධානය, ආදරය, කරුණාව ලබා ගන්න ගොඩාක් කැමති. හුස්ම රැඳෙන ජීවියෝ වෙන අපි හැමෝටම මේ ආදරය, අවධානය, කරුණාව ගොඩාක් වටිනවා. අපි වටේ ඉන්න අපිට සමීප අයගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා වැඩි. උපතින්ම අපිට ලැබෙන මානුෂීය හැඟීම් හැරුණුකොට කාලයත් එක්ක අපිට ලැබෙනවා හිතමිත්‍රයෝ. ප්‍රේම සම්බන්ධතාවයකට අනාගත සහකාරිය සහකරුවා විදිහට තෝරා ගන්නා බැඳීම. ඉතින් මේ බැඳීම් තමයි අපේ ජීවිත ඉදිරියට ගෙනියන්න උදව් කරන්නේ. මේ බැඳීම් තෝරගන්නකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. අපේ ජීවිතවලට සතුට වගේම දුක දරා ගන්න පුළුවන් අය. ඒ වගේම අපේ දුර්වලතා, අපේ කඩාවැටීම්, අපේ ජීවිතේ අඳුන්ම පැත්ත දැන හඳුනගෙන අපි එක්ක ඉන්න පුළුවන් අයව අපි තෝරා ගන්න ඕන. ඒත් කාලයත් එක්ක ඔබට හෝ ඔබ තෝරාගත් අයට හිතුනොත් මේ බැඳීම ඔබට හෝ ඔවුන්ට ගැලපෙන්නේ නැහැයි කියලා ඊටාම සාමකාමීව හොඳ සමුදීමක් ලබා දෙන්න තරම් ඉක්මීමක්, ඉවසීමක් සහ තේරුම් ගැනීමක් තියනවාද කියන දේ අනිවාර්යෙන්ම බලන්න ඕන. ඔබේ සමීපතමේ ඔබට ගැලපෙනවාද නැද්ද කියන දේ කාලය ගෙවී යනකොට බොහොම ඉක්මනින් ඔබට දැනගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඔබ ඒ නොගැලවීම වටහා ගන්නේ ප්‍රේමය විදිහටයි. නැතිනම් ඔබට ඒ හිංසාකාරී නොගැලපීම් වලින් ඈත් වෙන්න තරම් ශක්තියක් නැති වෙන්න පුළුවන්. ගැලපෙන බැඳීම් මේ ලෝකේ නැහැ. නොගැලපීම් ගලපගන්න කිව්වට සමහර නොගැලපීම් ගලපන්නම බැහැ. නොගැලපීම් තේරුම් අරන් ඉන්න උත්සාහ කළා ඔබට ඔබව අහිමි වෙන බවක් දැනෙන පළමු මොහොතේම ඒ ඉවත්ව පසු නොබලා දුවන්න තරම් ඔබ ශක්තිමත් වෙන්න. මානසික කායික පීඩාකාරී නොගැලපෙන බැඳීම් වලින් මිදෙන්න බය වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔබ එතෙක් නොවිදි නිදහසක් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබේ හීනවලට යන්න ඔබව උනන්දු කරවන ඔබේ මානසික නිදහස අනිත් හැමදේටම වඩා පරිස්සම් කරන හිමිවීම් සහ අහිමිවීම් උපේක්ෂාවෙන් දරාගත හැකි හිතකර බැඳීම් හම්බුවෙන්න තරම් වටිනා කෙනෙක් කියලා අමතක කරන්න එපා.